පසු පෙරද කලින් ගමු කකාලිය හිමාල වනයේ සරණමන්නේ පසු පැමිණියන් කොට්ටිදලාත් අනුන්ට බැලමේවර කම්කර ඉතා දුක්ඛිතව කාලය ගත කළේය. පෙරදම් නානුවනින් ස්වර්ණහංසයා ගම කිරිදන් තුන්වරු තිදෙනා ගත කරන දුක්ඛිත ජීවිතය දැක ඔවුන්ට පිහිටවන්නට සිය නිවසට පැමිණියේය. ස්වර්ණහංස ජාතකය සුරින් පළමුරැ ශ්‍රී මහින්ද දහම් පාසලේ ජයතිස්ස ගුරු පියාණන් විසින් නිර්මාණය කරන ලද රන් පිහාටු නාට්‍ය ශ්‍රී මහින්ද දහම් පාසලේ සිසු සිසුවියන් විසින් මෙසේ වේදිකාවට ගෙන එන්නේය. කොහොමද එනවා කියපු කට්ටිය තාම නෑනේ. පළවෙනි දවසේ මෙහෙම ප්‍රමාදයි නම් තා පහුවෙදි කොහොම ප්‍රමාද වෙයිද? ආවදෙන් කොහොම මම බලා ගන්නම්. යහපතේ සිටු දේවීන් වහන්සේ. යහපතයි. මොකද මෙච්චර ප්‍රමාද? අනේ සිටු දේවීන් වහන්සේ තරහ අවසර මාගේ දියණිවරුන් තාම කුඩා නිසා ඔවුන් උදෑසන කාලයේ අවදි වීමට ප්‍රමාද වූසෙයින් අප ප්‍රමාද වුණා. ඒවාට වගකීත්වය නුඹයි. අපේ අතින් මෙවන් වරදක් නැවත සිදු නොවීමට වග බලා ගන්නම් සිටු දේවීන් වහන්සේ. මොවුන්ද මේ එනවා කියපු නුඹගේ දියණියන්ද දෙනා? එසේ සිටු දේවීන් වහන්සේ මේ මාගේ දියණිවරුන් තිදෙනා. මොවුන් මීට කලින් මේ වගේ වැඩ කරලා තියෙනවද? එහෙමයි සිටු දේවීන් වහන්සේ අප මෙතෙක් කලක් ජීවත් වූයේ සිටු නිවාසවල බැලමෙහෙවරකම් කරමින්.
එහෙනම් මං හිතනවා වැඩ ටික හොඳට කරයි කියලා. එහෙමයි සිටු දේවින් වහන්සේ. අප මෙම සිටු මැදුරේ රාජකාරී සියල්ල අකුරින්ම ඉටු කරන්නම්. අද එන්නත් ප්‍රමාද වුණ නිසා සිටු මැදුරේට ගොඩ ගැහිලා. ඒ ටික ඉක්මනට බලව කරන්න. එහෙමයි සිටු දේවින් වහන්සේ. දියණිවරුනි සිටු මැදුරේ තියෙන සියලු අඩපල සොයා බලා ඉටු කර දෙනු මැනවි. හොඳයි මෑණියනි. දියණිවරුනි සිටු දේවීන් වහන්සේ නම් ටිකක් නපුරු පාටයි. නුඹලාගේ රාජකාරිය පිළිබඳ මැනවින් ඉටු කරන්න. හොඳයි මෑණියනි. මෙහෙමද රෙදි හොදන්නේ? මේ රෙදි වල කුණු ගිහිලාද? රෙදි හොදන්න වැඩක් කරන්න පුළුවන් කියලා කිව්වට වැඩ නම් කරලා නැති පාට. මේවත් හොදනවා. කුණු ගිහින් තිබ්බ නැත්තම් දියණිවරුනි නුඹලා නිසියයින් නුඹලාගේ රාජකාරිය ඉටු කරනු මැනවි. ඔය ටික හරියට හොදනවා. මයි යනවා ටිකක් හාන්සි වෙන්න. මොකද අනේ දෙයනේ මට මගේ මෑණියා ලබා දුන්න කෝප්පෙයේ බින්නේ යෝදියේ යන නුඹලා තිදෙනා මගේ දාහැට නොපෙනී. සිටු දේවීන් වහන්සේ එවන් අපරාධයක් සිදු නොකරන්න. මාත් මගේ දියණිවරුන් තිදෙනා ජීවත් වන්නේ බොහොම අසීරුවෙන්. මට මගේ මෑණියා ලබා දුන්න මැටි බඳුනයි ඒ බින්නේ. අනේ සිටු දේවීන් වහන්සේ තරහ අවසර අද දවසේ කහවණු පමණක් අපට ලබා දෙන්න. කහවණු ලබා දෙන්න මට හරියට වැඩක් කරලා දුන්නද? පාඩම් කරා මිස යන නුඹලා තිදෙනා මගේ දාහැට නොපෙනී. කහවණු නැති වුණොත් මමත් මගේ දියණිවරුනුත් හද දින කුසගින්නේ සිටු දේවීන් වහන්සේ. යන නුඹලා තිදෙනා මගේ දාහැට නොපෙනී. එහෙමයි සිටු දේවීන් වහන්සේ. අපි හාල් ටිකක් දෙමු. ගෙදර හාල් ඇටයක්වත් නැහැ නගිනියනි. එහෙනම් අක්කන්ඩි අපි මේක මෑණියන්ට කියමු. මෑණියනි 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 කිමද දියණිවරුනි මේ පෙරිහන් දෙන්නේ? බලන්න මෑණියනි ලස්සන හංසෙක්. කුමන වර්ගයේ පක්ෂියෙකුද මේ? මානවගේ පියාත්මේ සැමියා. මොනවා නුඹ මාගේ ගියාත්මේ සැමියා? මානවගේ පියාත්මේ පියාණන්. මොනවා මේ අපේ පියාණන්? ඔව් දිනවරුනි. එහෙත් ස්වාමීනි නුඹ කෙසේද මෙතරම් අලංකාර ස්වර්ණහංසයක බවට පත් උනේ? පියාත්මේ බණභාවනා කළා. දානමාන දුන්නා. සේරක්කා ඊර්ෂ්‍යාව අත්හැරම නිසා තමයි මා මෙතරම් ලස්සන හංසයෙක් බවට පත් උනේ. මාගේ ස්වාමියා මෙතරම් පින්වන්තයෙකු යයි දැන ගැනීමත් මරහට ඉතාමත් සතුටක් ස්වාමීනි. එහෙත් නුඹ කුමක් සඳහාද නැවතත් අපේ දුගී දුප්පත් පැලටම පැමිණියේ? මාමාගේ පෙරදක්ගා නුවණින් දුටුවා නුඹලා අනුන්ට පැරමනකම් කරමින් ගෙවන අසීරු ජීවිතය. ඒ නිසා නුඹලාට පිළිවීමටයි මා මෙහෙට පැමිණියේ. එහෙත් ස්වාමීනි නුඹ කෙසේද අපට පිළිටවන්නේ? මං දවසකට එක රාජ්‍යයට බැගින් නුඹලාට ලබා දෙනවා. ඒ රාජ්‍යයට විකිනලා නුඹලාට විසිච්ච ජීවත් වෙන්න. නුඹ වහන්සේ මේ කරන කෘතෝපකාරවලට නුඹ වහන්සේට බුදු බවක් දෙනවා ස්වාමීනි.
පියාටුවක්. නැගෙනියනි අපි මේක මෑණියන්ට කියමු. මෑණියනි. කිමද දියණිවරුනි මේ බෙරිහන් දෙන්නේ? බලන්න මෑණියනි අපගේ පියාණන් අපට ලස්සන රන් පියාටුවක් දමාගසු. හානේ මාගේ ස්වාමියා කිව් ලෙසටම රන් පියාටුවක් දමා ගිහි. දියණිවරුනි දැන් අපිට සිටු නිවාසවල බැල මෙහෙවරකම් කිරීමට අවශ්‍ය නැහැ. දැන් අපිට පුළුවන්ම රන් පියාටුව විකුණා සුවසේ ජීවත් වන්න. තමයි මෑණියනි. අක්කණ්ඩි ඇයි නැගෙනියනි බලන්න අක්කණ්ඩි අදත් අපේ පියාණන් අපිට කිව්ව ලෙසම ලස්සන රන් පිහාටුවක් දමා ගිහිල්ලා. හැබැයිටම අදත් අපේ පියාණන් ලස්සන රන් පිහාටුවක් දමා ගිහිල්ලා. අක්කණ්ඩි අපි මේක මෑණියන්ට පෙන්නමුද? හොඳයි. මෑණියනි. කිමද දියණිවරුනි මේ? අපගේ පියාණන් අදත් අපිට ලස්සන රන් පිහාටුවක් දමා ගිහිල්ලා. හානේ අදත් මාගේ ස්වාමියා කිව් ලෙසටම පියාටුවක් දමා ගිහි. දියණිවරුනි දැන් අපිට පුළුවන් මාගේ දියණිවරුන් දෙදෙනාට ලස්සන කුමාරවරු දෙදෙනෙක් සරණ පාවා ගන්න. දියණිවරුන් මනාපයි නේද යෝජනාවට? ධනවත් බවට පත් වී ඉතා සතුටින් කාලය ගත කළේය. පැමිණිය තමන් සිටින තත්ත්වයට වඩා තවත් ධනවත් වීමට උපායක් කල්පනා කළාය. තමන් දුර දිග නොබලා ගත් තීරණය නිසා ඉතා අසරණ තත්ත්වයට පත්වීමෙන් සියල්ල අයිමි වී ගියේය. අධික තණ්හාව නිසා සම්පත් විනාශ වී යන ආකාරය මෙම නාට්‍ය මගින් සියලු දෙනාට මෙසේ දන්වා සිටින වගයි. දෙන්න පුළුවන් දියණිවරුනි මම ඉඳන් ඉන්න විදිහට හෙට දිනේදී සර්ණහංසය අපගේ නිවසට පැමිණියාම ඒ සර්ණහංසයාගේ රන් පියාටු සියල්ල එකවර ගලවා ගන්නයි. කුමන අපරාධයක්ද දියණිවරුනි? එය තමයි අපිට ධනවත් වීමට ඇති එකම උපක්‍රමය. ඉගිලෙන්න බැයි නම් කුඹලාගේ පියාණන්ට අපි කූඩුවක් සනා දෙමු දියණිවරුනි. එතකොට අපි ධනවත්නේ. අනේ මෑණියනි මේ පෞකාර වැඩේ නම් කරගන්න එපා. ඒ පෞකාර වැඩේ කරන්නේ මමයි දියණිවරුනි. දියණිවරුන් පසකටදී බලා සිටිනු. අනේ මෑණියනි.
දියණිවරුනි. ඇයි අපෝ මේ මොන අපරාධයක්ද? කුමන අපරාධයක්ද දියණිවරුනි? මා රන් පිහාට සියල්ල ගැලෙව්වා දියණිවරුනි. දැන් අප දනවා. අනේ පියාණනි. කුමක්ද සිදුවන්නේ මේ? අනේ දෙවියනේ. මා ගැලවූ සියලු රන් පිහාට සුදු පැහැයට හැරෙනවා නේද? අනේ දෙවියනේ මං වගේ පව්කාරී ස්ත්‍රියා මාහට දෙවියනේ ස්වාමියාට ස්වාමී අපරාධයක් කරේ. අනේ දෙවියනේ මං වගේ සාපඩක් කාන්තාවක් අපිට පිට වෙන්න බැරි ස්වාමියාට ලෙවා නිපතක් මා සිදු කරානේ. අනේ දියණිවරුනි අපි අපිට පුළුවන් විදියට සහයෝගයෙන් ජීවත් වෙමු. තමයි අක්කන්ඩි. ස්වාමීන් වහන්සේගෙන්ද අනිකුත් සංඝරත්නයෙන්ද
ආරාධිත අමුත්තන් සියලුම දෙනාගෙන්ද දහම් පාසලේ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේද පුංචි දුවදරුවන්ද මෙහි පැමිණි සියලුම දෙමාපියන්ගේ අවසරයි. අද දින මිහින් බැතිගේ සරණිය සඳහා මට ආරාධනා කර ඒ දහම් පාසල් ආචාර්යවරුන්ට මම මේ අවස්ථාවේ බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම කියන්න ඕනේ මට වෙලාව දීලා තිබේ 6ට එන්න කියලා. මම හිතන්නේ මට මතක විදිහට මම 6යි 20 වෙනකොට මේ ස්ථානයට ආවා. ඒ අවස්ථාවේ මම දැක්කා ගහියේ ගුරු භගතුන් දෙමාපියන් දරුවන් මේ ස්ථානය විචිත්‍රවත් ලෙස අලංකාර කරනවා. ඉතින් මම ඉඳගෙන බලාගෙන හිටියා පොඩ්ඩක් ඇවිද්දා. ඉතින් මට මාරම සතුටක් ඇති වුණා. මේ මම යම් දිනක උගන්වපු මේ ශ්‍රී මහින්ද දහම් පාසල නේද අද දින මෙහෙම මේ වගේ වැඩසටහනක් තියත් කරන්න කියලා. ඉතින් මට ගොඩක් සතුට හිතුණා. මම හරි ආසාවෙන් පුරපුණා බලා සිටියා මේ අවස්ථාව උදා වෙනකන්. ඉතින් ඊටත් වැඩිය සතුට හිතුණා අපේ අමාය දියණියයි හේතක පුතණුවනුයි හරිම ලස්සන නිවේදන කටයුතු සිදු කරා. මට ඉතින් ඒ දෙපළට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. හරිම ලස්සන මෙතන ඔවුන්ගේ අතට කැටි කරගෙන අනිත් අයගේ සිත ඇද බැඳගෙන මේ උත්සව සභාව නැත්නම් මේ මිහින් බැතිගේ සරණිය අලංකාරවත් ලෙස ඉදිරියට රැගෙන යාම පිළිබඳව ඒ වගේම මට හරිම සතුටුයි ඒ දෙපළ මේ වගේ හැකියාවන් වලින් පිරිච්ච දරුවන් දෙපළක් වීම ගැන. ඒ වගේම මුලින්ම ලස්සන භක්ති ගීතයක් ඉදිරිපත් කරා පුංචි දුවදරුවා. මම දන්නේම නැතුව මට මට අමතක වුණා හිනා වෙන්නේ නැතුව ඉන්න. මට පස්සේ තමයි මම හිනා වෙලා ඒක හරිම ආසයි මගේ හදවතටම දැනුණා. ඒ පුංචි දුවදරුවා මම හිතන්නේ 1-2 ශ්‍රේණි වල දුවදරුවන් වෙන්න ඕනේ. ඒ වගේම අනිකුත් දරුවනුත් හරිම ලස්සනට මේ අවස්ථාවේදී ඔවුන්ට පැවරුණු වගකීම හරියාකාරව ඉටු කරා. ඒ වගේම ගුරු මණ්ඩලයත් වුවමනාවෙන් කැපවීමෙන් පිළිවෙලට මේ වැඩසටහන හොඳින් ඉටු කරලා තිබ්බා. ඒ වගේම කියන්න ඕනේ දහම් පාසල් දරුවන් පිළිබඳව දහම් පාසල් දරුවන්ගේ හැකියාවන් මේ අවස්ථාවේදී උඩට ඔප්නන්නලා තිබ්බා. ඇත්තටම මේ දරුවන්ගේ මම දැක්කේ ශ්‍රී මහින්ද දහම් පාසලේ පෞරුෂත්වය. ඒ වගේම ඔවුන්ගේ හැකියාව හරි ලස්සනට උගහාගෙන තිබ්බා. ඉතින් දහම් පාසල් මේ මිහින් බැතිසරණියෙන් ඔවුන්ගේ හැකියාවන් වගේම දහම් පාසලේ අභිමානය මේ ගමේ සියලු දෙනාට මේ දරුවන් විසින් ඉදිරිපත් කරපු බව මම දැක්කා. ඉතින් ඇත්තටම දහම් පාසල් දරුවන්ගේ අපි කියනවානේ දහම් පාසල් දරුවෙක්ගේ තියෙන්න ඕනේ H4යි M1යි කියලා. මම හිතන්නේ බොහෝ දෙනා ඒක දන්නවා ඇති. ඉතින් මේ H4ෙන් පළවෙනි එක අපි H කියන්නේ head කියන එක. ඉතින් මේ මනසේ තියෙන දේ මේ දෙවෙනි එක hand කියන එක. මේ මනසේ තියෙන දේ අතට අරගෙන ඒ කියන්නේ ප්‍රායෝගිකව අද අපිට මේ බැතිසරණිය තුලින් මේ ගුරු මණ්ඩලයේ දුවදරුවන් දෙමාපියන් එකතු වෙලා අපිට ඒක පෙන්නුවා. ඉතින් මේ H4ෙන් දෙකක් අද දවසේ හරිම ලස්සනට හරිම විචිත්‍රවත් විදිහට අලංකාර විදිහට අපිට දායාද කරා. ඉතින් පුංචි දුවේ පුතේ මට කියන්න තියෙන්නේ ඔයාලගේ හැකියාව දක්ෂතා තව තවත් හරි ලස්සන කරගෙන හරියට මැනිකක් ඔප දමනවා වගේ හැඩ කරගෙන ලස්සන කරගෙන ඉදිරි අනාගතේ ජය ගන්න කියලා. ඉතින් මම කියන්නේ ඉතින් මේ පුංචි දරුවන් මල් වගේ කියනවානේ හැමදාම ඕනම කතාවක ඕනම දෙයක් කියනවා මේ පුංචි දරුවන් මල් වගේ කියලා. ඉතින් පුංචි දරුවනේ මල් වගේ පිපෙන්න ඉදිරියටම යන්න ඔයාලගේ හැකියාව දක්ෂතා තව තවත් දෙමාපියන්ට නෑදෑයන්ට යාළුවන්ට ඒ වගේම ගුරුවරුන්ට පෙන්වමින් ලෝකේ ජය ගන්න කියලා ඉල්ලා සිටිනවා.
වගේම අපේ ජයතිස්ස ගුරු පියාණන් හැම වර්ෂයකම මම හිතන්නේ මේ ජාතික නාට්‍ය උළෙලට හැම වසරකම මම හිතන්නේ මට මතක ඇති කාලේ ඉඳන් නාට්‍යයක් ඉදිරිපත් කරනවා. ඉතින් මම හිතනවා මේ සභාවේ ගොඩක් hina වුණා. ඒ නාට්‍ය සතුටින් වැළඳගත්තා කියලා. ඉතින් එතුමාට මේ අවස්ථාවේදී මම ස්තුතිවන්ත වෙනවා.
अति पूजनीय वंदनीय गौरवनीय भाषा मेम अवस्था संभावनीय आराधना
ශ්‍රීමහින්ද නාමපාසලේ ආචාර්ය මණ්ඩලයේ ගුරුවරයෙකු පියවරු ආදරණීය දෙමව්පියන් දයාබර සොයන සොයන මේ අවස්ථාවේ මිහින් පැතිරී සරණ 2026 දී ස්තුති කතාව සමගීමට අවසරයි. පළමුවෙන්ම පළමුරේශී බෝධිමාලාකාරාම විහාරස්ථානයේ ගෞරවනීය විකාරාධිපති ස්වාමීන් වහන්සේට මහා සාකරණයට නමස්කාර පූර්වක ස්තුතිය පුරගෙන සිටිනවා. මේ සාසත්තාලාකාර පැතිරී සරණ අපගේ ධර්මපාසලේ සංවිධානය කරගෙන ඔබ වහන්සේලාගේ මුදුන් ආශිර්වාදය අපට නිරන්තරයෙන් ලබා දෙනවා. අපගේ ආරාධනය පිළිගෙන මිහින් පැතිරී සරණය ශක්තියක් වන්නට මෙහි සමග ගෞරවනීය ආරාධිත අමතක් සියලු දෙනා ශ්‍රීමහින්ද ධම්පාසලේ යෝධ ශක්තිය අපගේ ආදරණීය ගුරු වැඩිවරණේ පියවරයි. ඒ වගේම අපගේ සාප කටයුතු කරන සාර්ථකත්වයේ පසුපස සිටිනා සෙවණැල්ල බඳු ආදරණීය දෙනෝපිය දෙපාණට අපගේ ප්‍රණාමය පුද කරමු. ගාන්ධිහාට නාට්‍ය නිර්මාණ කර සහ පුරුදු පුහුණු කර අපේ ධම්පාසලේ උප ප්‍රධාන ආචාර්ය W ජයතිස්ස ගුරු පියාණන්තුළු එම නාට්‍ය කණ්ඩායමට අපේ භක්ති ගීත පුරුදු පුහුණු කර නිරන්තරයෙන් නිලන්ත කටයුතු ආත්සමාලි ගුරුතුමියට සහ ජයතිස්ස ගුරුතුමාට අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කර සිටිනවා. ඒ වගේම කඩරරංච සංවිධානයේ වේදිකාව සලසා හා ගෝඨපාල සාධාරණය අපේ යෝධ ශක්තිය ආදරණීය දෙමව්පියන්ට මුද්‍රණ කටයුතු අලංකාරව සිදු කරන ඊස්මත් ශක්ති කුමාරි මහත්මියට කුට සැපයූ ආමංගල්‍ය ආධාර අසුබ සාධක සමිතියේ සභාපති ලේකම්තුන් කාර්යවර්ගයේ සියලු දෙනාට ශබ්ද විකාශන යන්ත්‍ර සැපයූ DI රොයල් සාංශි අධිපති දිනේෂ් මහතාට ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා අනුග්‍රහය චානක ප්‍රියංකර මහත්මයාට දාර්ශනික ප්‍රචාරක පොස්ටරේ නිර්මාණය කර URC අධිපති කුබුදු මහතාට මේ සාදාර්ශනීය පිළිබඳ ආලෝකය ලබා දුන් සමන දේවකර මහතාට මිහින් පැතිරී සරණය වීඩියෝ ගත කළ අරුණා බ්ලොග් YouTube චැනලයේ අධිපති අරුණ කරුණානායක මහතාට සහ අපට සුළුම උපකාරයක් කළ සියලු දෙනාටද අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද සිටිනවා. අවසාන වශයෙන් මිහින් පැතිරී සරණය 2026 ඉතා සාර්ථකව සිදු කර ගැනීම සඳහා උදව් උපකාර කළ යම් කෙනෙකු පිරිසක් සිටිනවා නම් මේ මොහොතේ නම් කියන්නට අදපසු වීමක් සිදු වුණා නම් මේ අවස්ථාවක් කරගන්න. ඒ සඳහා අපගේ ස්තුතිය පුද කරගන්න. එසේනම් මාගේ ස්තුති කතාව මේක සමාප්තයි. මම ශ්‍රීමහින්ද ධම්පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක විහාරචාර්ය ඔබ සමග සම්මා සම්බුත්